තරු ශිලා කතාවේ සූර්ය මෙහෙයේ සිට භූම ග්‍රහණය වනලද ග්‍රහයෝ කර්මගත නාම ක්‍රියාකාර පොළොව මෙහෙයේ සිටිනා අය අතරේ මේස රාසි පති කුජ අඟහරු තරුව නියෝජනය කර ඇත. අඟහරු තරුව නියෝජනය කර ඇත. පොළොව මෙහෙයේ වැඩි බරක් අදිනා ලද බුදවරයා වෘෂභ රාශිය දක්වා ක්‍රියාකරුයි. අඟහරු තරුවේ වැඩි කොටසක් කඩා වැටීම නිසා සීතරු ශිලාව පුරාත් අක්ෂිපටයේ ආරක්ෂිත තාරකාව වන පෘථිවි තරුවේත් කුජවරයෝ අට්ටාරික ක්‍රම පවත්වා ඇත. අඟහරු ක්‍රමයේදී වාස්තු බැඳි අඟ ඇති කර ඇත්තේ මිනිස් ප්‍රාණ සත්ව ප්‍රාණ අටවැදෑරුම් කර වේග පාලනය කර රාග අවයවය සත්ව හා ස්ත්‍රී පුරුෂ දරූපත් ක්‍රියාව සඳහා හසුරුවා ගැනීමකිනි. අට්ටාරික ඇට්ටාරින් අස්ථි පංජරය දක්වා ක්‍රම සාදති. උපත් නිර්මාණය කරගනිති. බුද සහ කිරි මාංශ නිෂ්පාදන තුලින් පාලන ක්ෂේත්‍ර ඔවුන් සතු කරගෙන සිටි. අනුන්ට වදදී ඔවුන්ද වදගත් බව කියති. වැදගත් බව කියති. කිසිවෙකුටත් හසු නොවන ඔවුන්ගේ අට්ටාරික ක්‍රම කරගන්නේ කුඩාම අංගොන් සිරුරේ සිට වාස්තු අන්වල මිනිස් ප්‍රාණ මණ්ඩල ගමන් කරවා ගෙන බව කියති මූර්මාරවරුන්. කුඩාමාගේ සිට රාග අවයවය දක්වා රාග අවයව වලට අඟ හසුරුවාගෙන ස්ත්‍රී පුරුෂ භාවයන් පවත්වයි. අඟ හැරවීම අඟහරු වාස්තු වේග අඟ රාග ක්‍රියාවට පාවිච්චි කිරීම නිසා කියවේ. එම ගමනිත ප්‍රාණ වේග වාස්තු අඟ සතුන්ගේද මිනිස්සුන්ගේද ප්‍රාණ සමයන් කරන බව කියති මූර්මාරවරුන්. ඇස්දුන් වෙදවර මූර්මාර මරියතෙක්ලෙවරුන්. පළවෙනි චිත්‍රයේ සිතුවම් කර ඇත්තේ ආකාශෙන් යන ගමන් ආසනයකි. චිත්ත තරංගාවට ඉදිරිපත් වන්නේ මේ ලෙසයි. ආකාශ ගමන් ආසනයකි. දෙවනුව සිතුවම ගමන් නිවාසෙකි. නේති දෙවන සිතුවම ගමන් නිවාසෙකි.
තුන්වන චිත්‍රයේ පෙනී සිටින්නේ පැලැස්ස, පැලහස්ස, කුඩා ඉඩම සහ ගෙයකි. කුඩා ඉඩම සහ ගෙයකි. හතරෙහි සිතුවම් ඇඳුනේ. හතරෙහි සිතුවම් ඈඳී ඇත්තේ විමානයක හැටියයි. විමානයක හැටියයි. පස්වන අංකයේ ඇත්තේ කවුරුත් දන්නා තරු රාශි සටහනකි. එහි සිද්ධිය, ක්‍රියාව, ගමනාගමනය, බැඳීම් සිටීම් මත මෙහි චිත්තය කියවෙයි. හයවන අංකයේ ඇත්තේ කවුරුත් දන්නා තරු රාශි සටහනකි. කවුරුත් දන්නා බුද තරුවේ සටහනකි. සූර්යා වටා යන ග්‍රහ මණ්ඩලයට අයත් ලුණු පර්වත ඇති බුදතරුව හැඳිනීමයි ඉදිරි කතාව සඳහා හඳුනා දෙන්නෙමි. හත්වන චිත්‍රයේ ඇත්තේ ආලවක භවන ඇති ජාත්‍යන්තර ලෝකරාජ්‍ය සම්මන්ත්‍රණ සභාවයි. ලෝක සම්මන්ත්‍රණ සභාවයි. දෙවන ලංකාවයි. සෑම ග්‍රහාධිවරයෙක් හටම ආකාශෙන් යන ආසනයේ සිටම පැලහස්ස දක්වා නිර්මාණ ක්‍රියාවන් සිදු කර ගැනීම සඳහා ක්‍රම ක්‍රියාත්මක කරයි. මෙම සෑම ක්‍රමයක්ම ඇත්තේ බහිරව ආදීන් හා නොයෙකුත් දිෂ්ටික හා මිනිස්සත්ව වේගවලින්ය. මඩ ගම්මාන නම් ක්‍රමවලින් මෙම ආකාශ වේග පැවැත්වීම සඳහා ගාමනාම වාසගම් සහිත වංශක්කාරයෝ ලංකා පොළොව විසින් පවත්වා ඇත්තේය. එම ගමන් වේග ඇති මඩ මලකුණු දිෂ්ටිගත වී නොයෙකුත් සේවා සඳහා යොදවති. එක් ජීවිතයක ශරීරයක නොයෙකුත් සෙනගකි. එක් ජීවිතයක ශරීරයක නොසිටින නොයෙකුත් සෙනගකි. සතුන්ද බහිරවයෝ මෙන් කවුරුන් හෝ විය හැකිය.
ආහාර දිරවන බඩබොක්කේ සිට බොකු සහ හමේ මතු පිට ශෛල වලින් අච්චු රූප නිර්මාණය කර ගනිති. නොයෙකුත් වේශයෙන් රූපයන් ගනිති. කෞතුස්බ භාවයේදී රැඳී සිටිති කියති යහපත් පීරදෙනිය බහිරවරයා විසින්. රීතරු ශිලාවේ උර්ෂභයේ ප්‍රධාන ක්‍රියාකාර තරු තුනකි. ප්‍රධාන ක්‍රියාකාර තරු තුනකි. එම තරු තුන විසින් කිරි මාංශ සත්ව ආහාර හා නොයෙකුත් ආහාර නිෂ්පාදන බෙදා හරිති. එම නිෂ්පාදන ද්‍රව්‍ය බෙදා හැරීමට ලබා ගැනීමට විමාන පැමිණ සිටි. ඉතිරි පිහිටි භූමතරු පොළොව රැසේ ගොවිතැන් කෙත්වතු කරති. තනබිම් පොල් පළතුරු වවති. බොහෝ ග්‍රහ මණ්ඩල තාරකාවල ක්‍රම ක්‍රියාත්මක කරවන බලවතා වන්නේ දෙවන ලංකාවේ ඇති ජාත්‍යන්තර ලෝක සම්මන්ත්‍රණ සභාව ක්‍රියා කරවන බුදවරයායි. ඔහු බෞද්ධයෙකි. පාලන ශේෂ්ත්‍රද කර්මගත වන්නේය. පාලන ශේෂ්ත්‍රද කර්මගත වන්නේය.